ඔබට නිතරම අධික තෙහෙට්ටුවක් දැනෙනවද? උදරයේ දකුණු පස ඉහළ කොටසේ මද වේදනාවක් තියෙනවද? මේ ඔබගේ අක්මාවේ මේද තැන්පත් වීමේ මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. අක්මාව කියන්නේ අපේ සිරුරේ තියෙන පිරිපහදුව. ඒ මේදෙන් වැසුණු විට මුළු සිරුරේම ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. නමුත් බිය වෙන්න එපා. නිවැරදි ආහාර රටාවෙන් මේක සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි සීනි සහ පැනවීම නතර කරන්න ඕන. අක්මාවේ මේදේ තැන්පත් වීමට ප්‍රධානම හේතුව තමයි අධික සීනි භාවිතය. විශේෂයෙන්ම කෘත්‍රිම පැනවීම සහ අධික පැණිදස ආහාර අක්මාවට ඉතාමත් අහිතකරයි. සුදු කෑම වෙනුවට නිවුඩු කන්න ගන්න ඕන. ඒ කියන්නේ සුදු බත්, පාන් සහ පිටි කෑම වෙනුවට නිවුඩු හාල්, කුරක්කන් සහ ඕට්ස් වගේ ආහාර වලට මාරු වෙන්න ඕන. ඒ වගේ තියෙන තන්තු මගින් අක්මාවේ තැන්පත් මේදේ ඉවත් කිරීමට උදව් වෙනවා. කොළ පැහැති එළවලු සහ පලා වර්ග, ගෝවා, නිවිති, මුරුංග කොළ වැනි පලා වර්ගවල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් අක්මාව පිරිසිදු කරනවා. දිනපතා උදෑසන මද රසන ඇති වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන් අක්මාවේ මේදේ දහනය කිරීම වේගවත් කරන්න පුළුවන්. ඒ වගේම අන්තිම එක තමයි දිනපතාම ව්‍යායාම කරන එක. අක්මාවේ මේදේ අඩු කරගන්න තියෙන හොඳම විසඳුම තමයි දෛනික ව්‍යායාම. අවම වශයෙන් විනාඩි 30ක් වේගයෙන් ඇවිදීම හෝ බයිසිකල් පැදීම මගින් අක්මාවේ තැන්පත් වෙලා තියෙන අතිරික්ත මේදේ දහනය කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ෆැටි ලිවර් තත්ත්වය සඳහා ස්කෑන් පරීක්ෂණයක් කරලා තියෙනවද? ඔබගේ අත්දැකීම් කමෙන්ට් කරන්න. අදම ඔබගේ පුරුදු වෙනස් කරගෙන අක්මාව සුරකීමට මේ ලිපිය ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.